හරි. මේකේ R වෙනි පදේ කියන්නේ මෙහෙම. මේ පළවෙනි පදේ නම් මේකට වඩා එකක් අඩු වෙනවා. දෙවෙනි පදේ නම් ඒකට වඩා එකක් අඩු වෙනවා. තුන්වෙනි පදේ නම් ඒකට වඩා එකක් අඩු වෙනවා. එතකොට R වෙනි පදේ නම් මේ හැම එකෙම එන්නේ එන්නේමයි. මේ පළවෙනි පදේ නම් එකක් අඩු. දෙවෙනි පදේ නම් එකක් අඩු. තුන්වෙනි පදේ නම් එකක් අඩු. ඒ වගේ R වෙනි පදේ නම් R කට වඩා එකක් අඩු වෙනවා. මේ පදේ ගාව සම්මුණගේ මේ බලය කියන්නේ මේකෙන් මේක අඩු කරලා දානවා. මේක කියන්නේ මේක කෙරින්ම ලියන. එච්චරයි. يعني තීරිය එච්චරයි. හරි දැන් බලන්න P35 ලියන්නේ කොහොමද කියලා කියන්නේ? P35 ලියන්නේ මේ 35 නම් තියෙන්නේ මෙතන ලියන්නේ කියලා. 50 34යි. A වල 50න් 34ක් කිව්වම කීයද? ඈ 16යි. B වල 34යි. මේක ලියුවොත් 50 22යි. A වල 50න් 22ක් කියපුවම 28යි. B වල 22යි. T 25 කියලා කියන්නේ හරි 50යි 50යි 24යි. A වල 50න් 24ක් ගියොත් 26යි. B වල 27යි. T 13 කියලා කියන්නේ 50යි 12යි. A වල 50න් 12ක් ගියොත් එහෙම 28යි. B වල 12යි. හරි හරි. ඒ ටික හරි. දැන් ඊට පස්සේ මම තව ගණන් ටිකක් දානවා. ඊළඟට මේ ගණන් ටිකක් හොයන්න. හරි. වීඩියෝ එක පෝස්ට් කරලා ඉවරලා ගණන් ටික හදලා ඉවරලා බලන්න. හරි. බලන්න මෙන්න මේ ගණන්. ඊළඟට දෙවෙනි ගණන x ධන y ගේ x ධන r වෙනි බලය. මේකේ පළවෙනි එක තමයි p r ධන 3 බලය. දෙවෙනි ගණන තමයි හරි වල ලියගන්න. p r බලය. ඊළඟ එක 2x වර්ගය ධන 3 බෙදීම x ගේ 15 වෙනි බලය. p 8 බලන්න p 8 නේ. දෙවෙනි එක තමයි p12 සංකුණකයේ සම. p12 සංකුණකයේ පදේ වලලා වෙන සංකුණකයේ හොත් ඒත් අවුලක් නෑ. ඊළඟ 2x ටික 2x ටික 8 වෙනි බලය ගන්න. රෝමින් ගන්න එක p4 4 වෙනි බලය පදේ වල. හරිද? ඔන්න ඒ ගණන් ටික කරන්න ඊට පස්සේ ඒක ඩිස්කස් කරමු.